ඔබ මුලින්ම උඹේ කියලා ෆුට් සයිකලයක් ඉස්සරහා මේ සක්‍රවට්ටමත් එක්ක ෆොටෝ එකක් ගාලා පෙන්නපන්. මේ අද බිස්නස් අඩුයි වගේ නේද? ඔව් ඉතින් හැමදාම එක වගේ බිස්නස් නැහැනේ. සමහර දවස් තියෙනවා බිස්නස් තියෙන, සමහර දවස් තියෙනවා අපිට බිස්නස් නැහැ. ඔක තමයි ඉතින් මේකේ හැටි. 100. මේ කොහෙද නා බලන් ඉන්නේ? අහන්නකෝ අද බිස්නස් අඩුව එකේ අපි දැන් හංක කොහේ හරි ඇවිදින්න. කාලෙකින් ගියෙත් නෑනේ. හරි. තා පැයකින් විතර කඩේ වහලා යන්න කොහේ හරි. එක්ක යන්නම්කෝ. මල්ලි බහින් බයි. බීච් එකට ඇවිල්ලා තියෙන්නේ නේ. දැන් වාට බීච් එක බලන්න පුළුවන්. අතුරේද? යා, ඔය පැත්තට. මේ පැත්තට. ඔකට. අම්මා එක්ක අපි වෙන දවසක ඉමු. හරිද? අයියේ අනේ බලන්න කර කාර් එකේ ලස්සන. අනේ අපිත් කවදා හරි ඒ වගේ එකක් ගමු නේද? මේ අහන්නකෝ අනේ චුට්ටක් යන්නකෝ ෆොටෝ එකක් ගන්න. අනේ මගේ එක්කම එක ෆොටෝ එකක් ගන්න. අනේ ප්ලීස් එන්නකෝ. ඒ ෆොටෝ. අයියයි. මේ කඩේ පොඩ්ඩක් බලාගනි. අයියයි. මම බලාගන්න. හරි අයි. ෆොටෝ එකක් හරි යන්නකෝ අර කොල්ල විතරයි කඩේ තනියම. එන්නකෝ. මේ ඉතින් නේද? අනේ තව එකක්. තව එක ෆොටෝ එකයි. අපි අර පැත්තට යන්න. බලන්න අහලා. නේ ඔබ කාගෙන් අහලා දෙක එක සක්‍රවට්ටම් එක මගේ වාහන ඉස්සරහා ෆොටෝ ගහන්නේ? ඔබ මුලින්ම උඹේ කියලා ෆුට් සයිකලයක් ඉස්සරහා මේ සක්‍රවට්ටමත් එක්ක ෆොටෝ එකක් ගාලා පෙන්නපන්. මේවා මගේ සල්ලි වලින් හම්බ කරලා ගත්තුවා. ඵලයන්. මේ අලුත් සක්‍රවට්ටම් වෙන්නේ නැති නේ? ඒක ගැන මම බලා ගන්නම් හොදේ. මල්ලි මොකෝ උනේ කියපන් මල්ලි කවුද බං උඹට ගැහැවේ කියපන් මම උඹේ අයියා වගේනේ බං කියපන් ඌයි මායි එක අම්මගේ එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ ඌ දැන් සල්ලි පස්සේ දුවනවා තාත්තට සල්ලි තිබ්බා පවුලේ බාලයා අතහැරලා දැම්මා එතෙන් පස්සේ මගේ හැම දෙයකටම හිටියේ මෙන්න මේක විතරයි අයියා නොහිටින්න මට මෙතන කඩයක් දාගෙන මගේ කියලා ජීවිතයක් මේ අහිංසකයෙක් අරන් යන්න බෑ අයියේ අපේ දෙවෙනි මල්ලි උට ඇවිදින්න බෑ උපව් පොඩි කාලේ උට කිසිම දැනුම් තේරුමක් නැහැ මං ඒකට පොඩි අද අරු
ඌ ගැනුවත් හිතුවේ නෑ. කවදාවත් මට අයියේ මගේ සහෝදරකම අමතක කරන්න බෑ. මටත් තිබ්බ අත උස්සලා උට පාරක් ගන්න. හැබැයි ඌගේ ඔය සල්ලි වලටවත් ඌගේ ඔය ලෝභකමටවත් ඌගේ ඔය කුහකකමටවත් මං කවදාවත් වෛර කරන්නේ නෑ අයියේ. මට එහෙම කරන්න බෑ. හරි ශාලික රට ඉඳලා වෙලා තියෙනවා. අපි යන් ඒ පැත්තට. නංගි අඩි වල ගන්නකො. ඈ ශාලික රට ඉඳලා වෙලද? ඉක්මනට යන්න. අක්කවත් ගෙදර දාගෙන යන්න. අක්කේ අපි අනිවාර්යෙන් චොකලට් අරන් එන්න බෑ. ෂිට්. හරු හින්දා තමයි ඔක්කොම වාහනේත් කැඩුණානේ. ෂිට්. මම බූතම මෙච්චර දවසක් හොය හොය හිටියේ. උඹ දන්නේ නෑනේ අද මොකේ කඩේ ඉස්සරහ පට්ට රොබරියන්නේ සෙට් වෙලා තියෙන මුට. රොබරි නම් කවුරුත් දෙනවනේ බං. ඒක නෙමෙයි ඉසුරුවා. ඔබ ගේමක් ගහනකොට තාම ගේමක් ගහලා නෑනේ. මම ඔහේ ගේමක් ගහන්නද බං? දැන් එක දෙක වෙලා ඉන්නේ. මන් නම් පොඩි ගේමක් ගහන් ආව රට ගිහිල්ලා ඉතින්. මොකද කිව්සේ? මොකක්ද කේස් එකක් බං? පොඩ්ඩක් මම බලන්න. උඹ අනුන්ගේ කුණු ගොඩවල් වලට අත නොදා ආඩු ඉඳපන්. කුණු ගොඩවල් වෙනයි සහෝදරකම් වෙනයි. සල්ලි විතරක් නෙමෙයි ජීවිතය කියන්නේ. මනුස්සකම කියලා කොටසකුත් ඒක ඇතුලේ තියෙනවා. ඒක නිසා ඒක ගැන පොඩ්ඩක් හිතපන්. ජීවිතය කියන්නේ සල්ලි විතරක්ම නෙමේ. සහෝදරකම කියන්නේ වචනයක් විතරක්ම නෙමේ. සුදු පරවියෙක් වුණත් කොච්චර ඉහළ හස පිහැඹුවත් උඩ හති වැටිච්ච වෙලාවට උඩ මේ මහ පොළොවට එන්නම වෙනවා. පේජ් එක ෆලෝ කරලා මේ වීඩියෝ එක ෂෙයා කරගෙන යන්න.